සිතිජ අපි ආව පාරේ තිබුණා එය පසු කර ආව පාරේ ඇදුනා අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා සිහිනයා කරන් අපි අනන්තය දුටුවා Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් මං අද යන්නේ අපේ කැම්පස් එකේ වැඩකට. ඒ කියන්නේ මම වෙල්ලස්ස යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා ඉන්නේ. අපේ පොඩි මීට් අප් එකක් තියෙනවා අද ඉතින් විහාර මහදේවිය එකේ. මේක අපේ පළවෙනි මීට් අප් එක. ඒ කියන්නේ කැම්පස් එකේ ළමයි අද තමයි අපි දකින්නේ කෝල් මැසේජ් කරලා තිබ්බට. ඉතින් මුලින් පොඩ්ඩක් ගන්නවනේ හම්බුන ගමන්ම කතා බහ කරන්නේ වැඩි ලැජ්ජයි එහෙමයි. ඉතින් අපි හැමෝම ළමයි ආවට පස්සේ අපි ප්ලෑන් කරලා තිබ්බ පොඩි මෙමරි ෂීට් එකක් වගේ අපේ ෆින්ගර් ප්‍රින්ට් තියලා එකක් හදන්න. ඉතින් අපි ඒක පටන් ගත්තා. මීට් අප් නේ. හයි කියන්න. ඊට පස්සේ අපි මීට් අප් එකේ වීඩියෝස් වගේක් ගත්තා. එකතු වෙලා මේකේ බිහයින්ඩ් ද සීන් තමයි. මම ඒක ෂෝට් එකක් විදිහට ඔයාලට දාන්නම් මගේ YouTube channel එකේ. ඊට පස්සේ අපි තොප්පි මාරු කරන්න තමයි හැදුවේ. අපි එහෙම ලොකුවට ප්ලෑන් කරලා ඕගනයිසින් කරලා එහෙම එකක් කරේ නැහැ. එහෙම මීට් අප් එකක් නෙවෙයි. අපි චූටියට අපිට පුළුවන් විදියට තමයි යාළුවෝ හම්බෙලා ආවේ. කවුද වුණා? අර අවුට් වුණා. අවුට් වෙච්ච එක මේට එන්න. ඉතින් මම මේ ටිකේ සවුන්ඩ් මියුට් කරන්නම්. මොකද කොපිරයිට් වදිත් දාන්න නැහැ. මේ වගේ සින්දු යනවා. මෙහෙම තමයි ඉතින් අපේ තොපි මාරු කරන එක උනේ. ඒක හොඳට වුණා. ඉතින් කවුද බලමුකෝ දිනුවේ? ඉතින් ඔයාලට පේනවනේ මුලදී කට්ටිය වැඩි කතා නොකර හිටියට පස්සේ සෙට් වුණා. එහෙමනේ ඉතින් කොහොමද අපි මුලදී තැනකට ගියාම මුලින් කතා බහ කරන්නේ චුට්ටක් අර ලැජ්ජ විදියට ලැජ්ජාවට මන් දන්නේ ඉන්නවා. ඉතින් අද ඉඳලා ඉන්න බැරි වුණ ළමයි දෙන්නෙක්ට අපි කෝල් එකක් ගත්තා. මෙයාලව බයිට් කරනවා මෙයාලා. පොල්ල තියපු කී. සතුටුයි. හායි. පොළු තියපු දෙන්න. හායි. අපිට සිග්නල් එක දෙන්නේ කොහෙන්ද? පොළොම නැද්ද? ඔයාට නෑ. ඔයාට තමයි සිග්නල් නැත්තේ. මම කන්නේ. කට කවන්නද මම? ඉතින් අපි වාඩි වෙලා එතන ටික වෙලාවක් ඉඳලා එක ගේම්ස් කරලා වීඩියෝස් අරන් ෆොටෝස් ගහලා අපි පාක් එකේ පොඩ්ඩක් ඇවිදින්න යන තමයි දැන් හදන්නේ. ගිහින් නෑ මම නෑ. ඒක ලස්සන අවසර. දැන් අවුරුදු දෙක විතර තුනා මාරිතර පැන්නට පස්සේ තමයි ඒක ඇවිදින්න ඕනේ අර කියන්න ආසයි මම කිව්වේ කැලණියේ. ඔව්. අනේ ඒකට මෙතන මල් වර අතන ගහගා තියන් ඉන්නේ. අපේ බෑග් තියන් ඉන්න ඇඩ්මින් මල්ලියා ඉන්නේ. අනේ ඔහොමසේ තවන්නේ වා.
ඒ එතන කයිය. හරි. මේ ගුලි කරගන්න. කට් කරන්න. අන්න ගුලි කරගන්න. ආය ආවට පස්සේ. ආය බා හරි හරි ඒක අවුලනේ අරගෙන. කට් කරගන්න. අඩයන් ආපු ගන්න. ඉතින් අපි ඒ වීඩියෝස් ටිකත් අරගෙන අපි ගියා කෑම ගන්න තැනක් බලන්න. අපිට කන්ටැක්ට් නම්බර් එකක් තිබ්බ කලින් අපේ මීටප් එකේ ළමෙක් එන ළමෙක්ම දීලා අපි එතනම තෝරගත්ත කෑම ගන්න. මේ වෙනකොට වෙලාව තවල් 3ට විතර ඇති. අපේ ගාල්ලේ මාතර ළමයි ටික නම් ගියා. ඉතින් අපි ආවා නෙළුම් කුළුණ බලන්න. අපි පික්නි දෙකක් දාගත්ත විහාර මහදේවියක ඉඳන් මෙතනට. මොකද එතන ඉඳන් අපිට බස් වෙලා આવොත් වෙලාව යනවා. අපිට තව වැඩි වෙලාවක් නැහැ. පැය එකමාරක් වගේ වෙනකොට අපි මේ වයි ඇවිදලා ගෙදර යන්න ඕන. ඉතින් මගේ නම් මෙතනට ආපු ෆස්ට් ටයිම්. මම කොච්චර කොළඹ ආවත් නෙළුම් කුළුණ උඩට නම් ඇවිල්ලා නැහැ. මෙතන ලෝකල් ටිකට් ප්‍රයිස් එක රුපියල් 500යි. ෆොරින් ඒවා නම් මම දන්නේ නැහැ. ඉතින් මෙතන අපි හිටිය ටිකක් වෙලා. අපි එතනත් පැයක් වගේ ඉඳලා යන්න තමයි හැදුවේ. මොකද මෙතන අනුරාධපුරේ ළමයි 3 දෙනෙකුයි බදුල්ලේ ළමයෙකුත් ඉන්නවා. එයාලට බස් හොයා ගන්නත් ඕන. පරක්කු වෙයිද දන්නෙත් නැහැ. බස් තියෙයිද දන්නෙත් නැති නිසා අපි ඉක්මනට මෙතනින් යන්න තමයි හැදුවේ. මම නම් කොහොමත් මහරගමමයි ඉන්නේ නැතර වෙලා. ඒක නිසා මට නම් ප්‍රශ්නයක් නැහැ. අපි කන්න මොන හරිත් අරගෙන කන්නේ බොන්න මොන හරිත් අරගෙන මෙතනින් යන්න තමයි හැදුවේ. ඉතින් අපි මෙතනින් කොටුවේ බස් එක නැග්ගා. කොටුවට ගිහිල්ලා අනිත් ළමයි ටිකත් බස් වලට දාලා මම නම් මාව ගන්න අයියා ආවා. මම අයියාත් එක්ක ගෙදර ආවා. කොටුවේ ඉඳන් මට ආයෙත් නෙළුම් කුළුණ ගාවට එන්න ඕනා. ඒක වෙන කතාවක්. ඉතින් එහෙනම් මගේ vlog එක මෙතනින් ඉවරයි. ඔබට වාසනාවක